වීඩියෝ බලාගෙන. ඉතින් අදත් වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ ඔයාලා මම අරගෙන නිකන් ආසාවෙන්ම බලාගෙන ඉන්න ක්‍රිස්මස් vlog එක. ඉතින් අද තමයි මම ක්‍රිස්මස් බලන්න යන්නේ. ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා vlog එක ඉක්මනට ගේන්න කියලා. මට FB එකෙන් එහෙම messages උත් දාලා තිබුණා. අක්කේ ක්‍රිස්මස් vlog එක ඉක්මනට ඕනි එහෙම කියලා. ඉතින් අද තමයි ක්‍රිස්මස් බලන්න යන්න වෙලාවක් හම්බුනේ. අද දෙසැම්බර් 27 වෙනිදා. ඉතින් ක්‍රිස්මස් එක නම් පහ වුණා හැබැයි. ඉතින් මෙහි ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් එම හැමතැනම තියෙනවා. ඉතින් ඒ නිසා අද අපි ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් ලොකුවටම තියෙන ලස්සන තැනකට තමයි යන්නේ. අපි කිව්වේ මම විතරක් නෙමෙයි යන්නේ, තනියෙන් නෙමෙයි යන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මගේ කලින් වීඩියෝස් වලට ඔයාලා දීලා තියෙන කමෙන්ට්ස් ඒ හැම දෙයකටම thank you so much. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් දැන්ම channel එක subscribe කරගෙන යන්න. subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න. ඉතින් අද ක්‍රිස්මස් බලන්න යනව වගේම තා පොඩි වැඩකට යනවා. මම මේ WhatsApp channel එකේ නම් අප්ඩේට් එකක් දුන්නා. මම hair cut එක change කරන්න ඕනි කියලා හිතුවා. මොකද මම කලින් hair cut එකක් කරානේ. ඊට පස්සේ දැන් ඒකේ hair cut එක දැන් පේන්නේ නැහැ. කොණ්ඩේ ඉස්සරහ ටික හොඳටම වැවිලා. ඉතින් මට හිතුණා ආයේ දැන් අලුත් අවුරුද්දට අලුත් hair cut එකකට යන්න ඕනි කියලා. ඉතින් මම යන ගමන් සලෝන් එකටත් ගිහිල්ලා hair cut එකක් change කරගන්නවා. මම පුළුවන් වුණොත් video clips ටිකක් දාන්නම් ඒකෙත්. ඉතින් ඊට පස්සේ අපි එහෙමම යනවා ක්‍රිස්මස් බලන්න. ඉතින් එහෙනම් බලමු කොහොමද අද vlog එක ඔයාලා ආස විදියට තියෙත් කියලා. ඉතින් මම හිතනවා ලස්සන vlog එකක් වෙයි කියලා. ඉතින් මම දැන් යන ලේස්ලා ඉන්නේ. ඔයාලා මතකද මේක තමයි මම කලින් වීඩියෝ එකේ pink color food challenge එකේ මම කිව්වා මම ස්පෙෂල් vlog එකකට ඇඳුමක් ගත්ත හැබැයි මම ඒක ඔයාලට පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් මේක තමයි මම ගත්තේ. ගොඩක් අය කියලා තිබුණා ඒක බර්ත්ඩේ ඩ්‍රෙස් එකද එහෙම කියලා. ඉතින් බර්ත්ඩේ ඩ්‍රෙස් එකක් තාම ගත්තේ නැහැ. ඉතින් මේක තමයි මම එදා ගත්තේ. ඉතින් හරි එහෙනම් දැන් මම ලේස්ටලා ඉන්නේ. ඉතින් දැන් තියන්නේ යන්න. මට සලෝන් එකේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ උදේ 9:00ට. දැන් වෙලාව 8යි. ඉතින් එහෙනම් දැන් අපි ඉක්මනට යමු. මේක තමයි අද දාන්න යන්නේ. පස්සේ බෑග් එක මේක නම් ඔයාලා දැකලා තියෙනවා. බස් එකේ ගහගෙන ඉන්නේ 8:45 පාට බස් එක තියෙන්නේ. තව විනාඩි 11ක් තියෙනවා. ඉතින් ස්ටේෂන් එකේදී එයාත් මාත් එක්ක ජොයින් වුණා. ඊට පස්සේ අපි මුලින්ම ගියේ hair salon එකට. hair salon එකේ අපොයින්ට්මන්ට් එක තිබ්බේ 9:00ටනේ. අපි හරියටම 9:25 විතරදී salon එකට ගියා. ඉතින් මේ salon එක හැබැයි මම අර කලින් hair color කරපු තැන නෙමෙයි. මේ තැන මගේ ජපනිස් යාළුවෙක්ගේ යාළුවෙක්ගේ salon එකක්. ඉතින් එයා තමයි මට මේ තැන ගැන කිව්වේ. ඉතින් එයාම තමයි අපොයින්ට්මන්ට් එකක් නුත් දාලා දුන්නේ. ඉතින් ඒ නිසා අපි උදේ එතෙන්ට ගියා මුලින්ම. දැන් ඉතින් වීඩියෝග්‍රැෆර් ඉන්න නිසා මට හරිම ලේසි vlogs කරද්දී. කොණ්ඩේට ලොකු වෙනසක් කරේ නැහැ. මම අර ඉස්සරහින් පොඩි දෙපැත්තට කෑල්ලයක් වගේ කැපුවා. ඊට පස්සේ යටින් චූටක් කැපුවා. යටින්ම චුට්ටක් ට්‍රිම් කරා. ඉතින් එච්චරයි කරේ, ලොකු දෙයක් කරේ නැහැ. එතන කස්ටමර් සර්විස් එක නම් මාරම හොඳයි. ඔය මගේ කොණ්ඩේ කැපුවේ කොණ්ඩේ හැදුවේ එහෙම මං කියපු අර යාළුවගේ යාළුවා. එයාත් මාරම හොඳයි, මාරම හොඳට කතා කරා. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මං කලින් මේ තැන ගැන දැනගෙන ඉඳියේ නැහැ. ඉතින් මං ඉස්සරහට ආයෙමත් මොනවා හරි දෙකට යනවා නම් සලෝන් එකට මෙතන තමයි යන්න හිතාගෙන ඉන්නේ. මගේ කොණ්ඩේ දැන් ගොඩාක්ම අඩුයි. ඉස්සර ගොඩාක් කොණ්ඩේ තිබුණා. හැබැයි දැන් කොණ්ඩේ ගිහිල්ලා මෙහි ආවට පස්සේ දිගටම කොණ්ඩේ යනවා, නවතින්නෙම නැහැ. එක එක දේවල් ඉතින් ගොඩක් කරා. අනේ මන්දා මං හිතන්නේ මෙහි ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒක කොණ්ඩේ යන එක. එයා මගේ කොණ්ඩේ ලස්සනට කර්ල් කළා වගේත් හැදුවා. මාරම ලස්සනයි. ඒ ලුක් එක මං ආසයි.
ඉතින් සලෝන් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ අපි මත්සුදෝ ස්ටේෂන් එකේ හිටියා අපේ තව යාළුවෙක් කෙනකන්. ඊට පස්සේ මත්සුදෝ වලින් ඉඳන් අපි තුන්දෙනා ඊළඟ ස්ටේෂන් එකට ගියා. මට ඒ තරම් නම් මතක නැහැ. ඊට පස්සේ අපි ස්ටේෂන් එකෙන් බැහැලා කන්න මොනවා හරි ගන්න නැවතුණා. මොකද යාළුවටත් හොඳට බඩගිනි කිව්වා. එයා කලින් දවසේ නයිට් ෂිෆ්ට් එක ඉවරලා එදා උදේ තමයි ආවේ. ටිකක් බලන්නකෝ අපි දෙන්න ඇඳන් ඉන්නෙත් එකම විදිහට. මන් දන්නේ නැහැ එයාටත් මගේ වගේ ජැකට් එකක් තියෙනවා කියලා. ඉතින් එදා තමයි මන් දන්නේ ඒක. කොහමද අපි දෙන්නම ඉතින් එදා එක වගේ ජැකට්ස් දෙකක් තමයි ඇඳන් ගියේ. කලර්ස් ටික විතරයි වෙනස්. ඊට පස්සේ අපි මැක් එකට ගියා. මැක් එකකින් අපි ටේක් අවේ ගත්තේ. මොකද එතන තියන් කෑවොත් අපිට බස් එකට ටයිම් මදි වෙන නිසා අපි ඒ කෑම එකත් අරගෙන එහෙමම ගියා බස් ස්ටේෂන් එකට. මොකද අපි යොමියුර්ලෑන්ඩ් එකට යන්න ඕනේ බස් එකේ වෙලාවේ ඇවිත් තිබුණා. මට කියන්න බැරිනානේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි යන්නේ යොමියුර්ලෑන්ඩ් එකට. එහි ක්‍රිස්මස් එකම තියෙන තරක් නෙමෙයි. ඒක ඒ කියන්නේ අර ලෙෂර් පාර්කයක් වගේ එක රයිඩ්ස් අනම්මනම් ගොඩක් තියෙනවා. හැබැයි ක්‍රිස්මස් එකට රෑට ලයිට්ස් එහෙම දාලා එක සෙලිබ්‍රේෂන්ස් එහෙම තියෙනවා. ඉතින් අපි හිතුවා ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් බලන්න එතෙන්ට ගියොත් හොඳයි කියලා. ඉතින් අපි එතනට ආවා. එද්දිනම් අමාරුනේ නැහැ. මොකද අපි ඩිරෙක්ට් ට්‍රේන් එකක ආවේ. නැත්තම් ට්‍රේන්ස් 3ක විතර එන්න තියෙනවා අනිත් විදියට ආවනම්. හැබැයි අපි ඩිරෙක්ට් ආපු නිසා අපිට ඉක්මනට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ටිකට්ස් ගන්න යන කලින් අපි ගත්ත කෑම එක එළියනම් කෑව මුලින්ම. මොකද නැත්තම් ඇතුළට ගියාම අපිට කන්න පුළුවන් වෙද බැරි වෙද කියලා දන්නෙත් නැහැ. අනික බඩගින්නෙත් හිටියේ. ඉතින් අපි මුලින්ම අපි ගත්ත බර්ගර්ස් ටික කෑවෙත් හින්දි. ඊට පස්සේ අපි ටිකට්ස් 3ක් ගත්තා. අපි ගත්තේ 3න් පස්සේ ටිකට්ස්. මොකද අපි රෑ වෙනකන් ඉන්න නිසා අපි 3න් පස්සේ ටිකට්ස් තමයි ගත්තේ. හැම රයිඩ් එකකම යන්න පුළුවන් වෙන විදිහේ ටිකට් එකක් ගත්තේ. යෙන් 3100යි එක්කෙනෙක්ට. මෙතන අපි ගමු. දැන් අපි එතන ෆුඩ් එකක් ගන්න හදන්නේ. ඉතින් අපි එන්ට්‍රන්ස් එකේදී ෆොටෝ එකකුත් ගත්තා. Wow, marvelous. ඒකට කී දෙනෙක්ට යන්න පුළුවන් දන්නේ නැහනේ. අපි දැන් කාඩ් එක පදින්න හදන්නේ. මාරම සීතලයි. අපි මෙන්න එකක යන්න ගියේ. හැබැයි ඒකේ සෙනඟ හොද්දම පිළිලා පොළි. ඒ නිසා අපි කායක යන්න බැට දන්නේ. එතනත් සෙනඟ ඉන්නවා දන්නේ කියලා බලන්න ඕනි. යන් වග නවතින්න බෑ. යන්
පරක් වෙලා තියෙන්නේ. එක එක රයිඩ්ස් ගොඩාක් තියෙනවා දවසින් ඉවර කරගන්න බැරි තරම්. හැබැයි අපි කොහොමත් ගියේ රයිඩ්ස් වලට නෙමෙයි, අපි ක්‍රිස්මස් බලන්න ගියේ. ඉතින් අපි ටිකට් එක ගත්තෙත් ඊවනින් ටිකට් එක. ඉතින් හැබැයි අපේ ටිකට් එකට රයිඩ් සෝන් එකක් වැලිඩ් නිසා අපි ටිකක් ඉතින් try කරා. ඒ රයිඩ් එක නම් නියමයි. දැන් මේ වීඩියෝ ක්ලිප්ස් බලද්දිත් මට hina යනවා. කොහොමද එක්ස්පීරියන්ස් එක? ලයිසන් නැතුව වහනක්. ඔය ලයිසන් තියනවද? මට තියෙනවා. ලයිසන් නැති කෙනාට වාහනේ පැද්දේ කියලා. ඊළඟ අපි යන්නේ භයානක එකකට. ඒකේ වීඩියෝ කරන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. පුළුවන් වුණොත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න. දැන් අපි යන්න හදන්නේ රෝලර් කෝස්ටර් එකේ. ඒක හරිම රිස්ක් එකක් කියලා පේනවා. රිස්ක් එකක් කියන්නේ හරිම අනේ මම බයයි කියලා පේනවා බලද්දි. හැබැයි අපිට හිතුනේ කියන්න ඕනි කියලා. මොකද එහෙම එකක් try කරන්න ඕනි කියලා හිතුණා. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ රයිඩ් එක ගිහිල්ලා ඇවිල්ලා. අපි කොහොම හරි පැය භාගයක් විනාඩි 45ක් විතර හිටියා. මොකද ගොඩක් කට්ටිය ඉදී රයිඩ් එකට. ඉතින් පොලිමින්දිය ගොඩක් වෙලා. හැබැයි එදා ගියාම හිතාගත්තා අයිමත් නම් යන්නේ නැහැ කියලා. S2 පියාගෙනමයි ගියේ. ගිරියරින් කෑ ගහ මාරම බයයි. උඩින් බලද්දී මාර ලස්සන නේද? ඉතින් දැන් ඔන්න ක්‍රිස්මස් ලයිට්ස් එහෙමත් ඔන් කරා. කොහොම හරි දැන් වෙලාව 4යි ගානයි. ඔය වීඩියෝ ක්ලිප්ස් කනිදි වෙලාව රෑ වෙලත් නැහැ. මොකද හැබැයි දැන් වින්ටර් එක නිසා ඉක්මනට කරවල වැටෙනවනේ. ලයිට්ස් දැම්මම නම් මාරම ලස්සනයි. හරියට නිකන් සුරංගනා ලෝකයක් වගේ. අපිට ඇවිදින්න නම් ගොඩාක් තිබුණා. හැබැයි අපි ඊට කලින් කන්න ගියා. මොකද හොඳට බඩගින්න හිටියේ ඒ වෙලාවේ. ඉතින් අපි එතනම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගියේ. ඉතින් අපි රාමෙන් එකකුයි චාහන් එකකුයි ගත්තේ. ඉතින් ජොබ් එකත් එක්ක නිවාඩු දවසේ හරි මේ වගේ සතුටින් ඉන්න නැත්තම් එන්ජොයි කරන්න කොහේ හරි ඇවිදින්න යන එක ඇත්තටම මාරම රිලැක්සින්. මොකද සමහර වෙලාවට ජොබ් එකත් එක්ක මාරම ස්ට්‍රෙස් එකක ඉන්න වෙලාවල් තියෙනවා. මහන්සියෙන් ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔයාලත් වර්ක් කරන කෙනෙක් නම් ඔයාලා ගැන හිතන්නේ නැත්තම් ඔයාලගේ සතුටට තැනක් දෙන්නේ නැත්තම් එහෙම කරන්න එපා. මාසිකට එක පාරක් හරි ඔය ආස තැනක ඇවිදින්න යන්න. නැත්තම් ඔයා කැමති දෙයක් ගන්න යන්න. ඒ වගේ ඔයාට තැනක් දෙන්න පුරුදු වෙන්න ඔයත්. ලස්සන. අනේ අර ලයිට් පොත් වෙන එක කරන් දෙන්නකෝ. ලයිට් පොත් වෙන එක. ඉතින් අපි කාලා ඉවර වෙලා ඊට පස්සේ ආයිමත් ආවා එළියට. හැබැයි මෙතනින් පස්සේ නම් අපිත් එක්ක ආපු අනිත් යාළුවා හිටියේ නැහැ. මොකද එයාට ටිකක් මහන්සි කිව්වා. මොකද එයා නයිට් ෂිෆ්ට් කරලා නාවේ කලින් දවසේ. ඉතින් නිදා ගන්නත් බැරි වුණ නිසා එයා ගෙදර ගියා. ඉතින් එතනින් පස්සේ නිසා එයා හිටියේ නැහැ. ඉතින් අපි ඊළඟ try කරන්න යන්නේ මේක. ඒක නිකන් චූටි ළමයි කරනයක් වගේ. හැබැයි අපිට හිතුණා ඒකේ යන්න ඕනි කියලා. ඉතින් අපි දැන් ඒකේ යන්න ඉන්නේ.
මේකට ඔතෙන්දිත් මට දැනෙන්නේ තාම මම රෝලර් කෝස්ටර් එකේ යනවා වගේ. අපි නිකන් ස්ටුඩියෝ බලලා වගේ. ස්ටුඩියෝ එක තමයි. ඔව්. ඕ. ලස්සන. උඩට යමු. Kita pakai video apa? Oh, rasa. Wow, ada juga rasanya. ඊට පස්සේ අපි ආවේ චුටි ගේම් එකක් කරන්න. මම නම් මේකට ඉච්චර ආස නැහැ. හැබැයි මෙයා නම් මේකට මාර මාසෙ නිසා ඉතින් මාත් ඉතින් යමු කියලා ගියා. හැබැයි අපිට ඉතින් ඒක ගන්න බැරි වුණා. අපරාධ. ඒව හැම ඉන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ. යා. ඒව ඇතුළට ගිහලා රස්නේ ඇඟ රස්නේ කරගන්න හොඳයි. ඔනේ ඔරක. Oh. ඔය කට්ටිය කේ ගහනවා. Tidak balik ඊ ඔන බලන්න. අම්මෝ ඒක බලන් ඉඳි අපිටත් බය හිතෙනවා නම් කියන අයට කොහොම බය හිතෙනවද ඇදිද? මොකද අනන්ත මන් දන්නේ ඒ වගේ. ඊ මොන්න මැරේ ඒක ඊයෝ. Eludeh wah. Oh. ඔරට අවත්තගෙනත් ඉන්නවා. වාව් ලස්සනයි. අනේ අන්න අරහෙයා. පින මේක wow ලස්සන. මේ මොකද්ද? මෙතනම සූස් කලගේ සද්දයක් කෙනෙක් ගණන් ගන්න බෑ. මට හොඳටම සීතල වැඩි වෙලා ඉන්නේ. කොච්චර සීතල වැඩනවාද කියනවා නම් මට ගෙදර ආවට පස්සේ උණත් හැදුනා.
කොහොම හරි 8 විතර වෙද්දි අපිට හිතුණා දැන් යන්න ඕනි කියලා. ඊට පස්සේ හැබැයි මට ආසාවක් තිබුණා කේබල් එක යන්න. ඉතින් ඒ නිසා අපි අන්තිමටම කේබල් කාර් එකේ යන්න ඕනි කියලා හිතලා ඉතින් එතනට ගියා. ඉතින් මම ආසම රයිඩ් එක මේක මාරම ලස්සනයි view එක. Ini bahan tiba. Ini bahan salah sudah. ඉතින් ඊට පස්සේ අපි එක්සිට් වුණා ගෙදර යන්න ආවා. හැබැයි එද්දි අපි ඩිරෙක්ට් ආවට දැන් යද්දි නම් අපිට ටිකක් වෙලා යනවා යන්න. මොකද ට්‍රේන්ස් 3ක යන්න වෙනවා. ඉතින් මට අන්තිම ටික වීඩියෝ කරන්නත් බැරි වුණා වැඩිය. මම ට්‍රේන් එකේ පළවෙනි ට්‍රේන් එකේ යන ටික විතරයි වීඩියෝ කරේ. ඉතින් එහෙනම් අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. මම ගෙදර ආවා. මම එන ටික ඔක්කොම වීඩියෝ කරේ නැහැ. මොකද හොඳටම සීතලයි මහන්සි. ඒ නිසා මම වීඩියෝ කරේ නැහැ. එන ටිකේ අන්තිම ටික වීඩියෝ කරේ නැහැ. ඉතින් ට්‍රේන්ස් 3ක විතර ආවා. 3ක ආවා. ඊට පස්සේ ඇවිල්ලා බස් එකෙත් ඇවිල්ලා බස් දෙකක ඇවිල්ලා ටිකක් දුරයි. ඒ නිසා ඉතින් ගොඩක් වෙලා ගියා එන්න. ඉතින් ඒ නිසා මම අන්තිම ටික වීඩියෝ කරේ නැහැ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. මොකද වෙනස් පුරුදු වීඩියෝ එකක් අද අරගෙන ආවේ. ඉතින් ඊට වඩා දේවල් ඒ යොමියුලෑන්ඩ් එකේ තියෙනවා. හැබැයි අපි ඒ කියන්නේ ක්‍රිස්මස් බලන්න, ඒ කියන්නේ නයිට් රයිඩ් එකනේ. නැත්තම් අපි 3න් පස්සේ ටිකට් එක තමයි ගත්තේ. මොකද උදේ වරුවේ ඉතින් එහෙම ඒ රයිඩ්ස් එකම යන්න තියෙනවා. ඉතින් හැබැයි ක්‍රිස්මස් බලන්න ඕන නම් රැට ඉන්න ඕනේ. ඉතින් අපි ක්‍රිස්මස් බලන්න ගියපු නිසා අපි රයිඩ්ස් වලට එච්චර තැනක් දුන්නේ නැහැ. අපි ඉතින් රයිඩ්ස් ටිකටත් ගියා. මොකද අපේ ටිකට් එකෙන් ඕනම එකකට ඕනම රයිඩ් එකක් කරන්න පුළුවන් නිසා, ඕනම එකකට වැලිඩ් නිසා. ඊට පස්සේ අපි අන්තිමට කේබල් එකෙත් ගියා. ඉතින් කොහොම හරි ඉතින් ඒ වෙලාව ඇතුළත අපිට පුළුවන් ටික හැමදේම අපි කරගත්තා. ඉතින් රස්නේ කාලෙට ෆුල් ඩේ එකක් නැත්නම් හැම රයිඩ් එකක්ම try කරන්න යන්න හිතාගෙන ඉන්නවා. සීතල කාලේ අමාරුයි. මොකද සීතල කාලේ සීතලත් එක්ක ඒ රයිඩ්ස් වල තියෙන ෆන් එක ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි බලමු ආයෙ රස්නේ කාලේ ආවම නැත්නම් සමය කාවට පස්සේ අපි ආයෙමත් ලස්සන vlog එකක් කරන්න යොමියුලෑන්ඩ් එකට යමු. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එක තමයි මේ අවුරුද්දේ මම අරන් එන අන්තිම වීඩියෝ එක. ඉතින් අපි ආයෙමත් හම්බෙන්නේ ලබන අවුරුද්දේ අලුත් අවුරුද්දේ. ඉතින් මම ඔයාලා හැමෝටම විශ් කරනවා මේ වෙලාවේ ලබන අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. Thank you so much. ඉතින් මේ අවුරුද්ද මට විශේෂ අවුරුද්දක්. මොකද මගේ YouTube channel එක මම පටන් ගත්තේ මේ අවුරුද්දේ. චූටි කාලයක් ඇතුළත මම හිතන්නේ දැනට මාස 8ක් වගේ වෙන්නේ මම පටන්ගෙන channel එක. ඉතින් ඒ තරම්ම චූටි කාලෙකින් ඔයාලගේ ආදරය නිසා මගේ channel එක ගොඩක් උඩ තැනක දැන් තියෙනවා. ඉතින් ඒකට මට ගොඩාක් සතුටුයි. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මට කියන්න තේරෙන්නේ නැහැ කොච්චර ස්තුතියි කියලා මම කියන්න ඕනද කියලා. ඉතින් thank you so much.
ඉතින් ඒ වගේම ලබන අවුරුද්දෙත් මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා කියනවා. ඉතින් ලස්සන වීඩියෝස් ගොඩාක් අරන් එන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම ජනවාරි මාසයේ. මොකද ජනවාරි කියන්නේ මගේ බර්ත්ඩේ month එක. ඉතින් අපි මුලින්ම ලබන අවුරුද්දේ හම්බෙන්නේ මගේ බර්ත්ඩේ වීඩියෝ එකෙන්. ඉතින් එහෙනම් මම අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ගොඩක් ආස වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් ඔයාලා හිතන දේත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අලුත් ලස්සන වීඩියෝ එකකින් අලුත් අවුරුද්දේ හම්බෙනකන් අදට මං ගිහින් එන්නම්. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.